සමාජ මාධ්‍යවල වේගයෙන් සංසරණය වුණු මේ වීඩියෝ එක ඔයාලත් දකින්න ඇති. තමන්ගේම වර්ගයේ තවත් දරුණු කිමුල් පැටියෙක්ව කිසිම අනුකම්පාවක් නැතුව ගිලදාන මේ දරුණු දර්ශනය වාර්තා වුණේ ලංකාවේ සුන්දරම සංචාරක කලාපයකින්. ඒ තමයි බලපිටියේ පිහිටලා තියෙන සුප්‍රසිද්ධ මාදුගඟ පරිසර පද්ධතියෙන්. ලංකාවේ දකුණු පළාතේ තියෙන රම්සාර් තෙත්බිමක් විදිහට ජාත්‍යන්තරයේ පවා ඇගීමට ලකුණු මාදුගඟ කියන්නේ දේශීය වගේම විදේශීය සංචාරකයන්ගේ පාරාදීසයක්. දූපත් 60කට වඩා තිබුණා කියන මේ සුන්දර කලපුව අද වෙද්දී දූපත් 25කට වගේ සීමා වෙලා තිබුණත් ඒ හැම දූපතක්ම සුවිශේෂී සංස්කෘතික සහ පාරිසරික වටිනාකමකින් යුක්ත වෙලා තියෙනවා. මාදුගඟේ බෝට්ටු සවාරියක් යනවා කියන්නේ කාර්යබහුල ජීවිතෙන් මිදිලා සබාදහමේ සැබෑ නිහඬතාවය විඳින්න කියාපු තැනක්. මේ බෝට්ටු සවාරිය යන ඔබට ලංකාවටම ආවේනික කඩුලාන ශාක අතරින් හැදුණු රහස් සුමන් මාර්ග වගේ ලස්සන තැන් දැක ගන්න පුළුවන්. ඒ වගේම මාදුගඟේ තියෙන ෆිෂ් ස්පා නැමැති මාළු ප්‍රතිකාර මධ්‍යස්ථාන සංචාරකයන් අතර ගොඩක් ජනප්‍රියයි. පාරම්පරිකව කුරුඳු තරණ හැටි බලා ගන්නත් පුළුවන්. කුරුඳු දූපත වගේම ලංකාවේ කුඩාම විහාරස්ථානයක් පිහිටලා තියෙන්නේ කොද්දුව රජමා විහාරය මේ මාදුගඟ මැද්දේ. හැබැයි මේ දකින සුන්දරත්වයට එහා ගිය භයානක සහ අඳුරු පැත්තකුත් මාදුගඟේ හැංගිලා තියෙනවා. ඒ තමයි මෙහි වෙසෙන දරුණු කිමුල් ගහණය. විශේෂයෙන්ම මිරිදිය සහ කරදිය මිශ්‍ර මේ කලපු දිහි වෙසෙන ජට කිමුලන් ගොඩක් දරුණුයි. පසුගිය කාලේ මාදුගඟ අවටින් මිනිස්සුන්ව කිමුලන්ට බිලි වුණු පුවත් අපට වාර්තා වුණා. අපි අර මුලින්ම දැකපු වීඩියෝ එකෙන් පේන්නේ මේ පරිසරය ඇතුලේ උන්ගේ ගහණය වැඩි වෙද්දී උන් අතරම පැවැත්ම සඳහා සිද්ධ වෙන දරුණු සටනක්. සබාදහමේ අපූර්ව නිමවුමක් වුණු මාදුගඟ බලන්න යනවා නම් එහි තියෙන සුන්දරත්වයේ විදින ගමන්ම Tamanගේ ආරක්ෂාව ගැනත් දෙපාරක් හිතන්න අමතක කරන්න එපා. මේ වගේ තවත් වීඩියෝ බලන්න අපේ Facebook පිටුව දැන්ම ෆලෝ කරලා තියාගන්න. අපේ YouTube නාලිකාව දැන්ම subscribe කරලා තියාගන්න. Insight with Sri Mall.